සාරදා මාත්‍යා සාරදා එන්න ඇතුළට. ගුඩ් මෝනිින් සාරදා. ගුඩ්නන් නැහැ මහත්තයා. ඇයි සාරදා මොකද වුණේ? සාරදා ඇයි මේ ඇස්වල කදුළු ඔයා අඩනවාද? මහත්තයා අන්න මට බංගලාවේ වැඩට එන්න එපා කිව්වා. ඇයි ඒ? සුදර්ශන් අන්න කැමති නැහැලු. ඒ කියන්නේ සාරදා ඉස්කෝලේ එන්නෙත් නැද්ද? දන්නේ නෑ මහත්තයා. ඒත් ළඟදි මේකත් නවත්තන්න වෙයි. මම නැති වුණත් ඉස්කෝලේ නවත්තන්න එපා මහත්තයා. ඒක අපි දෙන්නගෙම වැඩක්. මට බැරි වෙයි ඒක තනියම කරන්න. කලබල වෙන්න එපා මහත්තයා. මම ඉස්කෝලේ වැඩට එන එක නතර කරේ නැහනේ. ඒත් බංගලාවට ආයෙ එන්න බැරි වෙයි මට. ඒ කියන්නේ මට වෙනදට වගේ උදේම ඔය මූණ ආයේ බලාගන්න බැරි වෙනවද? උදේම නැතත් දවස් ඉවර වෙන්න කලින් මම කොහෙට හරි ඇවිල්ලා මහත්තයාගේ මූණ බලලා යන්නම්. මටත් දැන් ওই මූණ නොදක ඉන්න බෑ මහත්තයා. කමක් නැහැ සාරදා. මට ඔයාව දකින්න නොලැබුණත් ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මාත් එහෙමයි මහත්තයා. දැන් මේ කිරි එක බීලා ඉන්න. මේ කිරි ටික සාරදාට. අනේ මට එපා මාත්‍යා. සාරදා ඔයා මේ ටික බිව්වොත් තමයි මගේ බඩ පිරෙන්නේ. මට ඇති මාත්‍යා. මේ ටික මාත්‍යට. අම්මා මම එනකම් බලන් ඇති. මම දැන් යන්නම්. ටිකක් ගින්න. මට ඔයාව ඕන. ඔයා මගේ විතරයි. අපි ඉස්කෝලේදී හමු වෙමු මාත්‍යා. මම දැන් යන්නම්. ඔන්න සුදර්ශන් මම සාරදාට කිව්වා බංගලාවේ වැඩට යන එක නවත්තන්න කියලා. හෙට ඉඳලා සාරදා බංගලාවට යන්නේ නැහැ. ඒක හොඳයි. මට ඔය වත්තේ මහත්තයා විශ්වාස නැහැ. මම හිතන්නේ ඉක්මනින්ම සාරදාව කසාද බදින්න. ඔව් සුදර්ශන්. මේ කසාදේ අපි ඉක්මනටම කරමු. ඒත් කෝ ඉතින් සාරදා තවම මට හරියට වචනයක් දුන්නේ නැහැනේ. හැබැයි සාරදා මට කැමති වුණත් අකමැති වුණත් මම ඒකිව කසාද බදිනවා මස්සිනා. දන්නවනේ. මම සුදර්ශන්. මහත්තයා මොකද නිකන් ඊයේ පටන් ගත්ත ලව් එක අද නවත්තලා වගේ අවුලෙන් ඉන්නේ. සාරදාට බංගලාවේ වැඩට එන්න එපා කියලා රාජ්. කවුද මහත්තයා එහෙම කියලා තියෙන්නේ? වෙන කවුද ඉතින්? අර සුදර්ශන් තමයි. මේක මේ සෙල්ලම නවත්තන පාටක් නැහැ වගේ. මට තේරෙන්නේ නැහැ රාජ්. මම මොනව කරන්නද කියලා. මට දැන් සාරදා නොදැක ඉන්න බෑ. ඔය ලෙඩේ හැදුනම ඔහොම තමයි ඉතින්. දැන් ඉතින් මහත්තයාගේ අම්මා එහෙම කෙල්ලට කැමති වෙයිද? කවුරු අකමැති වුණත් මම සාරදාව කසාද බදිනවා රාජ්. ඒක තමයි මගේ අවසාන තීරණය. හැබැයි ඒකට මට රාජ්ගේ උදව් ඕන. මහත්තයට නොදෙන උදව් කොහෙන්ද මල් ළඟ? මහත්තයා සිංහල මිනිහා, මම දෙමළ මිනිහා තමයි. හැබැයි මහත්තයා මට මගේ සහෝදරයෙක් වගේ. මම දන්නවා රාජ්. සිංහල දෙමළ කියලා කියන්නේ මිනිස්සු දාගත්තු නම් විතරයි. අපි ඔක්කොම රතුලේ ඇගපුරා දුවන මිනිස්සු. ඒකයි කොළඹ සිංහල කෙල්ල ඔහ තරම් ඉද්දි මම සාරදාට ආදරය කරන්න පටන් ගත්තේ. සාරදා කොහෙද මේ යන්නේ? නගින්න ත්‍රීවිල් එකට මම එක්කන් යන්නම් පරිස්සමෙන් යන්න ඕන තැනට. මොකද මේ වටපිටාවේ හරියට සර්පයෝ. උන් බලාගෙන ඉන්නේ උඹට දෂ්ට කරන්න. අනේ මේ සුදර්ශන් අන්න. තමුසි තරම් සර්පෙක් තවත් ඉන්නවද? ශරි තරහ ගන්න එපා. ඔන්න මට ආරංචි වුණා සාරදා මම අකමැති දෙයක් නතර කරා කියලා. මොකද්ද? බංගලාවේ වැඩට යන එක. ඔව්. දැන් සතුටුද?
මම එහෙම කිව්වේ සාරදාගේ හොදටමනේ. දැන් මේ යන්නේ ඉස්කෝලේට වෙන්නේ නැති. ඔව්. ඇයි අහන්නේ ඒකත් නවත්තන්න කියන්නද? සාරදා ඉස්කෝලේ යන්නනේ ගෙදරින් ආවේ. ඒ නිසා ගිහින් ළමයින්ට උගන්වන්න. හැබැයි අමතක කරන්න එපා. අද විතරයි. ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට මම එන්නම් එක්කන් යන්න. අරූගේ කාර් එකේ එහෙම එනවා නෙමෙයි. මම ඉක්මනින්ම සාරදාව කසාද බදිනවා. දැන් නගින්න ත්‍රිවිල් එකට. සාරදා එහෙනම් මම ඉස්කෝලේ යරන වෙලාවට එන්න. සාරදා ඇයි මේ ඇස්වල කඳුළු මොකද වුණේ? අනේ මහත්තයා මට අද විතරයි ඉස්කෝලේ එන්න වෙන්නේ. දැන් එන ගමන් සුදර්ශන් අන්න හමු වුණා. මට කිව්වා අදින් පස්සේ ඉස්කෝලේට එන්න එපා කියලා. එයා කොහොමද සාරදා එහෙම කියන්නේ? ඔයා මගේනේ. ඒක දන්නේ අපි දෙන්න විතරයිනේ මහත්තයා. ඒත් සාරදා මම කොහොමද ඔයාව නොදැක ඉන්නේ? මට ඔයාව දකින්න තියෙන එකම අවස්ථාවත් මේක. මට වෙන කරන්න දෙයක් නැහැනේ ඉතින්. මටත් මහත්තයා නොදැක ඉන්න බැහැ. හරි හරි. හැබැයි සාරදා අමතක කරන්න එපා. ඔයා මගේ විතරයි. ඔව් ඔව් දෙවියනේ. මම මහත්තයාගේ විතරයි. අනේ සාරදා අඬන්න එපා. මම කැමති නෑ ඔයාගේ ඇස්වල කඳුළු දකින්න. මහත්තයා කොහොමද මම නැතුව ඉස්කෝලේ කරන්නේ? අනේ මන්ද සාරදා මම පුළුවන් විදිහට ඉස්කෝලේ කරගෙන යන්න. සාරදා නිසා මට දැන් දෙමළක් ටිකක් පුළුවන්නේ. හරි අපි දැන් ඉස්කෝලේ පටන් ගමුකෝ. දැන් ඉඳලා අඬන්න තහනම්. ලස්සනට hina වෙලා ඉමු සාරදා. බය වෙන්න එපා. මම ඉන්නවනේ ඔයා එක්ක.